තථාගත බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ ආර්ය පරිශ්‍රණය සහ අනාර්ය පරිශ්‍රණය යනු කුමක්ද? මේ කාරණේදී බොහොම වැදගත් අනාර්ය පරිශ්‍රණය යනු කුමක්ද? මිනිස්සු පුදුම විදිහට දන්නවා ඉපදෙනවා කියලා දන්නවා. එහෙමනේ. ඉපදෙන එකට කරුණු හොයනවා. ජරාවටපත් වෙනවා කියලා දන්නවා. ඒකට කරුණු හොයනවා. මෙතනදී ධර්ම ශ්‍රවණයට ප්‍රථම සිහිපත් කරගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. මරෙන්න කලින් මිනිස්සු තේරුම් ගන්නටත් ඕනේ මේ කාරණේ. එක සහ තේරුම් නොගන්නම කාරණේ. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ කියන එක. මිනිස්සෙක් වෙලා ඉපදුනාම මරෙන්න කලින් තේරුම් ගන්න ඕන එකක් තමයි ඇයි මිනිස්සු වෙලා ඉපදුනේ කියන එක. 6-4 දන්න කාලේ ඉඳන් අපේ ජීවිතේ අපි නාස්ති කරගන්නේ මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය. මිනිස්සුත් කල්පනා කරන්න ඕනේ, අපේ පින්නතුන් හිතන්න ඕනේ ජීවිතේ වැඩිපුරම නාස්ති වෙන්නේ අනුන් හින්දාද තමන් හින්දාද කියන එක. වැඩිපුරම අපි අපේ ජීවිතේ නාස්ති කරගන්නේ අනුන් හින්දා. අනුන් නිසා. මිනිස්සු හොඳටම දන්නවා සත්පුරුෂ පින්නතුනි ප්‍රධාන අකුසල මූල 3 සාකච්ඡා කරමු බලන්න. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. නිතරම ද්වේෂය ඇති වෙන්නේ කවුරු හින්දාද? අපි කවදාවත් දැන් මේ දහවල් ආහාරය අරගෙන ගෙදර ඉන්නවා කියමුකෝ නිවි හැනහිල්ලේ. මිනිස්සුන්ට කවදාවත් කේන්ති යනවද තනියම ඉන්නකොට? නැහැ. මිනිස්සුන්ට කේන්ති යන්නේ තව කෙනෙක් ඉන්න ඕනේ. මිනිස්සුන්ට කේන්ති යන්නේ අනුන් නිසා. මිනිස්සු කැම ටික අතට අරගෙන පතට අත තියනකොටම ගෙදර ඉන්න පූසා කෑ ගහනවනේ. එතකොට මිනිස්සුන්ට ද්වේෂය ඇති වෙනවා. ද්වේෂය ඇති වෙනවා. ඊට පස්සේ මිනිස්සු වෛර කරන්නේ කාටද? අපි කවදාවත් අපිට වෛර කරනවද? මිනිස්සු වෛර කරන්නේ අනුන්ට. මිනිස්සු ද්වේෂ කරන්නේ අනුන්ට. මිනිස්සු දෙස් දෙවොල් තියන්නේ අනුන්ට. කල්පනා කරලා බලන්න පින්නතුනේ තේරුම් අවබෝධකම් තියෙන කාලේ ඉඳන් ඇඬුවනම් ඇඬුවේ කවුරු හින්දාද? අපි ගැන හිතලා අඬන අවස්ථා බොහොම අල්පයි සල්පයි. එහෙමනේ. මිනිස්සු අඬන්නේ අනුන් හින්දා. දැන් ඔය කරුණු සියල්ලම ආධ්‍යාත්මික කාරණානේ. సంతానගත සිතුවිලිත් එක්ක උඩ යට එන කාරණා. නමුත් භෞතික ලෝකේ මිනිස්සු වැඩිපුරම හම්බ කරන්නේ අනුන් වෙනුවෙන්ද තමන් වෙනුවෙන්ද? මිනිස්සුන් තමන්ගේ ජීවිතේ මේක හරි සංවේදී සිද්ධියක්. සැප සතුට තීරණය කරන්න පුරුදු වෙලා ඉන්නේ අනුන් මත. දැන් උදාහරණයක් විදිහට බලන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් බොහොම පහසුයි මිනිස්සුන්ට ජීවත් වෙන්න. අපේ ගෙවල් දොරවල් වල තියෙන රන් රිදී ආභරණ තියෙනවානේ. ගෙදර ඉන්නකොට ඔවා තියෙන්නේ කබඩ් එක ඇතුළේ දැඟේ ළඟන දින්නේ. මිනිස්සු ඒවා ආරක්ෂිතව තැන්පත් කරලා තියෙන්නේ. ඒවා පළඳින්නේ මිනිස්සු අනුන්ට පේන්න. කවදාවත් අපේ අම්මලා තාත්තලා ගෙවල් වල ඉන්නකොට ඔය චේන් මුදුමාල බ්‍රේස්ලට් වලලු කරා බුද්දාගෙන ඉන්නවද? නැහැ. මිනිස්සු වැඩිපුරම ධනය හම්බ කරලා සුරක්ෂිත කරන්නේ මේ අනුන් මත තමයි තමන්ගේ සැප සතුට තීරණය කරන්නේ. අනුන් මත තමයි තමන්ගේ සැප සතුට තීරණය කරන්නේ. ඊළඟට මිනිස්සු ගෙවල් දොරවල් අලංකාර කරන්නේ. ඒක තමන් නිදාගන්න කාමරය තමන්ගේ කුස්සිය කවදාවත් පිළිවෙලට පිරිසුදුව මේ මාබල් ටික අල්ලලා හොඳ මෙට් එක එහෙම නිදාගන්නේ නැහැ. මිනිස්සු වැඩිපුරම වියදම් කරන්නේ අනුන්ට පේන හරියට. ඉගෙන ගන්න ඕන කාරණයක් තමයි, තේරුම් ගන්න ඕන කාරණයක් තමයි අපේ සැප සතුට තීරණය කරන්න ඕන අපි මත. අපේ සැප සතුට තහවුරු කරන්න ඕන. එතකොට මේ කාරණේදී බොහොම වැදගත් පුරුදු වෙන්න ඕනේ. අවශ්‍යතාවය ඉෂ්ට කරනවා විනා ආශාව පසුපස නොයයින්ට. මොකද පින්නතුනි මෙහෙම දේශනා කරන්නට හේතුව අපිට අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පුළුවන්. හැබැයි කවදාවත් අපේ ආශාවන් සන්තරපණය කරලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මේ කාරණේ ඔළුවේ තියෙන තාක්කල් මිනිස්සුන්ට පුළුවන් අනුන්ගේ දේවල් හොයන්න නැතුව ඉන්න. අනුන්ගේ දේවල් හොයන්න. අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ කියන තැනදීම සිද්ධ වෙන අකුසල් ප්‍රමාණය බොහොම අඩුයි පින්නතුනි. අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ කියන තැන ඉන්නකොටම සිද්ධ වෙන අකුසල් ප්‍රමාණය බොහොම අඩුයි. බොහොම අඩුයි. ඒ නිසා සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනි. මරණ මංචකේ එළොවයි මෙලොවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? අනුන් වෙනුවෙන් සැප සතුට තීරණය කරපු අපි, අනුන් වෙනුවෙන් ගෙවල් දොරවල් හදපු අපි, අනුන් වෙනුවෙන් තමන්ගේ ආධ්‍යාත්මය නාස්ති කරගත්ත අපි. තථාගතයන් වහන්සේ දේශනා කරනවනේ පින්නතුනේ මරණ මංචකේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට පුත්තා මත්ති ධනම් මත්ති තිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන. අපිට අපිවත් නැති වෙනවා.
මරණානුස්සති කමඨහන් දේශනාවේ තථාගතයන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා. ඔත්පොල්ල වෙලා ඉන්නකොට එළවයි මෙලවයි දෝලණය වෙනකොට මිනිස්සු පුදුම විදිහට අසරණ වෙනවා. එතකොට කිසිම කෙනෙක් තමන්ගේ ශක්තියට තමන්ගේ හෙවණැල්ලට නැහැ. ඒක තේරුම් ගන්නට තමයි උන්වහන්සේ මරණානුස්සතිය දේශනා කරේ ජීවත් වෙලා ඉන්න කාලේ. මිනිස්සුන්ට පුළුවන් නම් මේ කාරණේ ජීවත් වෙලා ඉන්නකොට තේරුම් ගන්න. මිනිස්සු අතින් සිද්ධ වෙන අකුසල් ප්‍රමාණය බොහොම ස්වල්පයි. මේ කාරණය දැකපු මනුෂ්‍ය ආත්ම භාවයේ දුර්ලභකම දැකපු ශ්‍රීනාශ්‍රවයන් වහන්සේලා, මහ රහතන් වහන්සේලා, බෝධිසත්වයෝ, බුදුවරු මේක කොච්චර අපූර්වට පරිස්සම් කරාද. මෙහෙම දේශනා කරන්නේ මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන දුර්ලභකම නිසාමයි. එක වචනයකින්වත් සංසාරය දිග්ගස්ස ගන්න හොඳ නැහැ. දැන් බලන්න වචනයක තියෙන බරපතලකම කොච්චරද කියනවා නම් පින්නතුනේ, අම්බපාලිය ගණිකාවක්. අම්බපාලිය කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදිලා හිටියා. අම්බපාලිය කල්ප 30ක් ගණිකාවක් වෙලා උපදින්න හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එක ආත්මික අම්බපාලිය මෙහෙණින් වහන්සේ නමක් වෙලා හිටියේ. චෛත්‍යයක් ප්‍රදක්ෂිනා කරනවා රහත් මෙහෙණින් වහන්සේලා සමග. චෛත්‍ය ප්‍රදක්ෂිනා කරනකොට අම්බපාලියට කලින් රහත් මෙහෙණින් වහන්සේ නමක් ප්‍රදක්ෂිනා කරා අසනීපයි වයසයි. මෙහෙණින් වහන්සේගේ කටේ තිබ්බ සෙම ගුලියක් අසනීපේ මත සෑමලුවට වැටෙනවා. අම්බපාලිය අරහන්තවාදයෙන් මෙහෙණින් වහන්සේට දෝෂාරෝපණය කරනවා. අකුසලය එක වචනය කල්ප 30ක් පින්නතුනි ගණිකාවක් වෙලා ඉපදුනේ. කල්ප 30ක් අම්බපාලියගේ වචනයක් අකුසලයක් වෙච්ච නිසා කල්ප 30ක් සසර දිග්ගැස්සුණා. ඒකේ අනිත් පැත්ත මණිකාර කුළුපගතිස්ස හාමුදුරු වචනේ පරිස්සම් කරපු හැටි. මණිකාර කුළුපගතිස්ස හාමුදුරුවන්ට තිබ්බා අපේ බෞද්ධ පින්නතුන් මේ කතන්දරය හොඳට දන්නවා. මස්වැද්දා මණික් කරුවා ලේ තිබ්බා තිම්ම මණික ගන්නවනේ. ගිජුලිහිණිය මණික ගිලිනවා. ගිජුලිහිණිය මණික ගිලිනවා මණිකාර කුළුපගතිස්ස හාමුදුරුවෝ දැක්කා. මණික්කරුවා කුළුපගතිස්ස හාමුදුරුවන්ට තාඩන පීඩණයට භාජනය කරලා අහනවා කොයි මණික? හැබැයි කුළුපගතිස්ස හාමුදුරුවෝ දැක්කත් කියන්නේ ගිජුලිහිණිය මණික ගිල්ලා කියලා. හේතුව නිතින්ම මස්වැද්දා මොකද කරන්නේ? ගිජුලිහිණිය මරණ. ඒ තමන්ගේ වචනයක් නිසා ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. වචනයක් පරිස්සම් කරගත්ත හැටි සංසාර දිග්ගස ගන්නේ නැතුව. හේතුව තමයි පින්නතුනේ අපි බොහොම කාලෙකින් මිනිස්සු වෙලා උත්පත්තිය ලබන්නේ. බොහොම කාලෙකින් ආනන්ද හාමුදුරුවෝ තථාගතයන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරුවනේ මේ මිනිස්සු වෙලා උපදින එක ගැන තේරෙන විදිහට බණ ටිකක් කියන්න. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන්නේ ආනන්ද මේ මහ පොළොවට උන්වහන්සේ නියපොත්ත ගහලා වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නනවානේ. වැඩිපුරම ආනන්ද වැලි කොහෙද තියෙන්නේ? මහ පොළොවේද මගේ ඇඟිල්ලද? බුදුහාමුදුරුවනේ මහ පොළොවේ වැලි වැඩි. එහෙනම් ආනන්ද මහ පොළොවට ඇඟිල්ල ගහලා වැලි ටිකක් ගත්තාම රැඳෙන්නේ කොච්චරක්ද? ඒ වගේ බොහොම සල්පයක් තමයි මිනිස්සු වෙලා උපදින්නේ. තථාගතයන් වහන්සේ නැවත දේශනා කරනවා. ආනන්ද මේ මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමය. අරුමය තමයි සත්පුරුෂ පින්නතුනේ මෙන්න මේ විදිහට අපි ඉපදිලා ඉන්නේ. ඔයත්තන්ට බණ ටික අහන්න පුළුවන්. කෑම ටික කන්න පුළුවන්. ඇවිදින්න පුළුවන්. යන්ට එන්න පුළුවන්. මේ ධර්ම ශ්‍රවණය කරන්නට තරම් සුදුසු පරිසරයක්. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි අරුමේ. දැන් අපේ පින්නතුන් දන්නවා, ඔබතුමත් දන්නවා ඇති මෙතන රාජගිරි හන්දියේ තියෙන වික්ටෝරියා අබ්බගාත නිවාසය. සහ ලංකාව හැම තැනම තියෙන. ඒ පින්නතුනුත් අපිත් ඉපදුන එකම විදිහට, එකම ක්‍රමයට. නමුත් සමහර අවුරුදු 30 35 පැනපු උදවියේ ඉන්නවා උත්පත්තියේ ඉඳන් මැදක්කුට. ඒ අවුරුදු 35ටම මහ පොළොවේ පය ගහලා නැහැ. එහෙමනේ. ඒ අවුරුදු 35ටම බත් කටක් අතින් අනලා කාලා නැහැ. ඒ අවුරුදු 35ටම පන්සලක් හාමුදුරු කෙනෙක් කළුද සුදුද කියලාවත් දැකලා නැහැ. දැන් අපේ පින්නතුන් තීරණය කරන්න ඕනේ. ඒ ඇත්ත දිහා බලලා අපි දිහා බලලා අපිට මොකක්ද තියෙන අඩුපාඩු? අපිට මොකක්ද තියෙන අඩුපාඩු? සහ අපි මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයෙන් ගත්ත වැඩේ මොකක්ද? මොකද පින්නතුනි මෙහෙම දේශනා කරන්නේ අපි ඊළඟට මිනිස්සු වෙලා උපදීද නැද්ද කියන එක හරිය අවිනිශ්චිතයි. මේවා බුදුවරු දේශනා කරන්නේ. උන්වහන්සේලා මෙහෙම දේශනා කරන්නේ මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන අතිශය දුර්ලභකම නිසාමයි. අතිශය දුර්ලභකම නිසාමයි. ඒ නිසා සත්පුරුෂ පින්වත් සියලු දෙනාම කල්පනා කර ගන්න ඕනේ. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල නිරන්තරයෙන් සිද්ධ කරන අකුසල් අපි ඕන තරම් අපිට ඇහෙන්න තියෙනවා, පේන්න තියෙනවා.
මම මෙහෙම දේශනා කරන්න මේ වගේ තියෙන බරපතලකම පේතවත්වයෙන් බොහොම පැහැදිලිව ගම්ම වෙන නිසා. මිනිස්සු ඕන තරම් කියනවා නේද අර අපි ඉස්සර හැම විඳවන්න ඕන කියලා. තරහකාරයන්ට එහෙම ඕන තරම් කියනවා. එතකොට අපි දැකලා තියෙනවා සමහරක් අපේ අම්මලාට හම්බෙන්නේ අසනීප වෙච්ච අබ්බගාත වෙච්ච ළමයි. දැන් කවුරු ඉස්සර හැදලා ළමයි විඳවන්නේ? අපි ඉස්සර හැමනේ විඳවන්නේ. හිතන්ටකො පින්නතුනේ අසනීප ළමෙක් ඉන්න ගෙදරක් ගන්න. ඒ අම්මට තාත්තට සැනසීමක් නැහැ. ඒ අම්මා තාත්තා විඳවන්නේ කවුරු ඉස්සරහද? ළමයි ඉස්සරහ. ළමයා විඳවන්නේ කවුරු ඉස්සරහද? අම්මා තාත්තා ඉස්සරහ. සත්පුරුෂ පින්නතුනේ සංසාරේ කවදාවත් අදිෂ්ඨාන කරගන්න ඕනේ කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. මේ මනුෂ්‍ය ආත්ම භාවයේ නාස්ති වෙන්න පුළුවන්. කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න. කිසි කෙනෙකුට විපතක් සිද්ධ කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න. එහෙම අදිෂ්ඨාන කරගෙන ජීවත් වෙනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයේ ප්‍රතිඵල භුක්ති විඳින්න. මිනිස්සු කල්පනා කරන්න පුළුවන්, පින්නතුන් හිතන්න පුළුවන්, එහෙනම් හාමුදුරුවනේ කොහොමද මිනිසත් භවෙන් වැඩක් ගන්න? ප්‍රශ්නේ අරකනම් උත්තරෙත් අපිට තියෙන්න එපා පින්නතුන්. බොහොම ගෙවල් දොරවල් වල ඉඳන්ම කරන්න පුළුවන් පුංචි කරුණු කාරණා කීපයක් තියෙනවා. මේවට මිල මුදල් වියදම් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට පුළුවන් උදේ පාන්දර නැගිටපු ගමන් ගෙදර බොහොම අඩුයි. නැගිටපු ගමන් පුළුවන් තථාගතයන් වහන්සේට මේ බොහොම පුංචි වීදුරුවක් අරගෙන උන්වහන්සේට ඇල්ලතුර ටිකක් පූජා කරමු. පින් සිද්ධ වෙනවනේ පින්නතුනි. පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙනවා. උදේ පාන්දර වතුර වීදුරු අරගෙන බුදුහාමුදුරුවන්ට පූජා කරලා අත් දෙක නලලට ගන්නකොට ඇතිවෙන හැඟීම, මගේ බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරා. මේ ලෝකේ පෞද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා මගේ තථාගත බුදුරජාණන් වහන්සේ. උදේ පාන්දර තථාගතයන් වහන්සේට පැන් ටික පූජා කරන ගෙදරක කලකෝලහල ඇති වෙන්න වෙලාවක් නැහැ. මේවා අපේ තාත්තලා කරන්න ඕන වැඩ. එතකොට තමයි දරුවෝ ඒවා බලන්නේ. එතකොට තමයි මේ ගෙදර පවුලේ තෘප්තිය රඳා පවතින්නේ. ඕක හෙට ඉඳන් කරන්න. ඕක කරන්න පුළුවන්. ඕක බැරිකමද පින්නතුනි නොකරනකම. ඔකට විනාඩියක්වත් යන්නේ නැහැ. හැබැයි ආනිසංසය බොහොම ඉහළයි. ඒක ලොකු ආයෝජනයක්. ඒක ලොකු ආයෝජනය කොච්චරද කියලා කියනවා නම් තථාගතයන් වහන්සේට පැන් ටික පූජා කරනවා. ඒක දරුවෝ බලාගෙන ඉන්නවා. ඒක බිරිඳ බලාගෙන ඉන්නවා. පවුලේ සමාජිකයෙක් තමයි ඒක කරන්නේ. ඒ වගේ කටයුත්තක් සිද්ධ කරනකොට පරලොවට වගේම මෙලොවටත් හේතු වෙනවා. මෙලොවදී සියලු දෙනාගේම සිත් සතන් පහන් වෙනවනේ. කටක් කරලා ශබ්ද කරලා වචනයක් කියන්න හිතෙන්නේ නැහැ කාටවත්. එතකොට මේ පවුලේ සමගිය රඳා පවතිනවා. Tamanට පරලොවට හේතු වෙනවා. දැන් ඒ වගේ දේවල් පින්නතුනි අනුන් වෙනුවෙන්ද කරන්නේ, Taman වෙනුවෙන්ද කරන්නේ? මෙන්න Taman වෙනුවෙන් කරගන්න දේවල්. ඊළඟට අපේ ගෙවල් වල උදේට කොහොමත් ආහාර පාන පිසිනවනේ, කෑම හදනවනේ. අපිට බැරිද පින්නතුනේ පොඩි පීරිසියක් අරගෙන සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. තථාගතයන් වහන්සේට බත් හැඳි භාගයක් විතර දාලා දාන ටිකක් පූජා කරගන්න. ඔකට විනාඩියක් යයි. අයමුතුෙන් ගාත කියන්න ඕනේ. ඔකට විනාඩියක් යයි. මෙන්න මේ Taman වෙනුවෙන් කරගන්න දේවල්. ඕක පූජා කරලා ගෙදරින් එළියට බහිමු. කොච්චර පිං සිද්ධ වෙනවද මගේ බුදුහාමුදුරුවන්ට දාන ටික පූජා කරා කියන්නේ. දවල්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්සු හරි කාර්ය බහුලයිනේ. කාර්ය බහුලයි. හැන්දෑවට බැරිද අපිට බුදුහාමුදුරුවන්ට ගිලම්පසට කහට කෝප්පයක් තියාගන්න? අපූර්වට කරන්න පුළුවන්. මේවා කරන්න ඕනේ පින්නතුනි අපේ දරුවොත් එක්ක. දරුවොත් එක්ක මේවා කරනකොට දරුවෝ අකුසලයට නොමගට නරක පැත්තට තමන්ගේ ජීවිතය හැඩ ගස්ව ගන්න එක නවතිනවා. අවුරුදු 7-8 ඉඳන් ගෙදරක පින්නතුනේ පැන් ටික පූජා කරන උදේට හැන්දෑවට අම්මයි තාත්තයි දරුවෝයි බුදුන් වඳිනවනේ. එතකොට කොච්චර සමගියක් තියෙනවද? අද අපේ කොච්චර අපේ රටේ ලංකාවේ පවුල් ප්‍රශ්න තියෙනවද? මම හිතන විදිහට සතියකට හරි මාසයකට හරි පවුල් 400ක් විතර දික්කසත වෙනවා. එළවදි මෙලවදිත් මේවා ඵල විපාක දෙන්න කර්ම කියලා. මෙලවදිම මේ වගේ ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන්. ඒ නිසා පින්නත් සියලු දෙනාම කල්පනා කරගන්න මේක දෛනිකව සිද්ධ කරන්න. අවුරුදු 50ක් 60ක් යනකොට අපිට මතක් වෙන්නේ මොකක්ද? මම හැමදාම දැන් අවුරුදු 50ක් විතර බුදුහාමුදුරන්ට උදේට පැන් පූජා කරනවා. මතක් වුණත් ඇතිනේ. අවුරුදු 50ක් විතර බුදුහාමුදුරන්ට දාන ටික පූජා කරනවා. ඔච්චරයි පින්නතුනි අපිට මතක් වෙන්න කියලා දෙයකට තියෙන. මාසයකට දවසක් ගන්න අපිට බැරිද පින්නතුනේ අසරණ ළමයෙකුට එක කොපි පොතක් දෙන්න? එක කොපි පොතක්. සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක.
එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. ආනිසංසය. මාසෙකට එක කොපි පොතක්. සිද්ධාලෙප්ප කුප්පියක් පැනඩෝල් පෙති දෙකක්නේ. වයසක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පින් සිද්ධ වෙනවා. ඒ ඇසුරේ නිසුරේ හැදෙන දරුවෝ තමයි සත්පුරුෂෝ බවට පත් වෙන්නේ. සත්පුරුෂ වෙන්නේ.